සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ Movie Mind YouTube නාලිකාවට. ඉතින් ඔන්න අදාරගෙන ඇවිත් තියෙන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු සුපිරිම හොරර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. එක තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා. මේ පිරිමි ළමයා චිත්‍රපටියක් නිර්මාණය කරන්න ආසාවෙන් ඉන්න අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මේ පිරිමි ළමයා එයාගේ පළවෙනි ෆිල්ම් එක විදිහට තෝරගන්නේ හොරර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ වැඩ ටික හරියටම කරගන්න ඕන හින්දාම මේ පිරිමි ළමයා එයාගේ හොස්ටල් එකෙන් අයින් වෙලා වෙනම ගෙදරක පදිංචියට යනවා. ඉතින් ওই විදිහට ගිහින් ඉන්නකොට මේ පිරිමි ළමයට අමුතුම විදිහේ හීන වගේක් පේන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඊළඟට මේ පිරිමි ළමයට ගොඩක් භයානක සිද්ධීන් කිහිපයකටම මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම මේ හොඳට හිටපු පිරිමි ළමයට මේ වගේ දෙයක් වුණේ කොහොමද? මෙයාට මුහුණ දෙන්න වෙන මේ භයානක සිදුවීම් මොනවද? ඒ දේවල් වලින් එයාගේ ජීවිතේ බේරගන්න මේ පිරිමි ළමයට පුළුවන් වේවිද? මෙන්න මේ වගේ ප්‍රශ්නත් එක්කම තමයි මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත තප්පරේ ඉඳන්ම අවසානයේ වෙනකම්ම එන්න වැඩි වෙන කුතුහලයෙන් බලන්න පුළුවන් විතරක්ම නෙවෙයි අති සංවේදී කතාවක් තියෙන මේ සුපිරිම ෆිල්ම් එක තමයි ඩීමන් කියන ටැමිල් ෆිල්ම් එක. ඉතින් එහෙනම් අපි කතා කර ඉන්නේ නැතුව ඉක්මනින්ම ෆිල්ම් එක බලන්න යමු. ෆිල්ම් එකට යන්න කලින් මතක් කරනවා තවමත් අපේ Movie Mind YouTube channel එක subscribe කරන්න මග හැරුණු කෙනෙක් ඉන්නවා නම් පහලින් බලන්න ඔන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යයෙන්ම click කරලා තියාගෙන ඉන්න. හරිනේ? එහෙනම් අපි යමු වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගනිද්දිම අපිට පෙන්නනවා ගෑනු ළමයෙක් රෑ කාර් එකකින් ගෙදරට එනවා. මේ ගෑනු ළමයා එයාගේ බඩු ටිකත් අරගෙන ගේ ඇතුළට ගියාට පස්සේ ඒ ගෙදර වත්තේ ඈතට වෙලා මගුල් ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් මේ ගෑනු ළමයා දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ ගෑනු ළමයා වොෂ් එකක් එහෙම දාගෙන ටී එකක් බොන ගමන් ගාඩන් එකට ඇවිත් ඒකේ තියෙන පුටුවක වාඩි වෙනවා. මේ වෙලාවේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා අර මගුල් ඇඳුමක් ඇඳගෙන ඉන්න මිනිස්සයා ඈතට වෙලා මේ ගෑනු ළමයා දිහා බලාගෙන ඉන්න විදිය. ඉතින් මේ ගෑනු ළමයා පුටුවේ ඉඳගෙන ටිකක් වෙලා S2 පියාගෙන ඉඳලා S අරිනකොටම හොල්මනක් එයාගේ දිහා බලාගෙන ඉන්නවා. ඒක දැකපු මේ ගෑනු ළමයා හොඳටම බය වෙලා ගේ ඇතුළට දුවගෙන යනවා. ඉතින් මේ වෙද්දි මේ ගෑනු ළමයා ඉන්නේ හොඳටම බය වෙලා. මේ වෙලාවේ ඒ ගෑනු ළමයාට මතක් වෙනවා එයාගේ බෙල්ල දාගෙන හිටපු කුරුසය තිබ්බනම් මේ යක්ෂයාගෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා. ඒත් හැබැයි මේ වෙලාවේ ඒ කුරුසය තමන්ගේ කරේ නැහැ කියලා මේ ගෑනු ළමයා දකිනවා. එයා ටිකක් ඈතට වෙන්න මාලයක් දකිනවා. ඊට පස්සේ මේ ගෑනු ළමයා ඒක ගන්න යනකොටම ගෙදර කරන්ට් එක යනවා. ඊට පස්සේ කොහොම හරි මේ ගෑනු ළමයා ටෝච් එකක් අරගෙන ගේ ඇතුළ දිහා බලනකොට දකිනවා අර මගුල් ඇඳුමක් ඇඳගත්ත යක්ෂයා එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ බය වුණ මේ ගෑනු ළමයා ගෙදරින් එළියට ඇවිත් පාර දිගේ දුවගෙන යනවා. ටිකක් දුර මේ විදිහට දුවගෙන ආපු ගෑනු ළමයා මහන්සි නිසා එහෙම නතර වෙනවා. මේ වෙලාවේ මේ ගෑනු ළමයා දකිනවා යක්ෂයාත් එයාගේ පිටිපස්සෙන්ම ඇවිත් ඉන්නවා කියලා. ඒත් එක්කම මේ යක්ෂයා මේ ගෑනු ළමයාගේ ඇඟට ඇතුල් වෙනවා. ඉතින් ඔයාලා දැන් දන්නවනේ මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. ඉතින් මේ මුලින්ම පෙන්නපු සිද්ධිය මේ පිරිමි ළමයා කරන්න හිතන් ඉන්න හොරර් ෆිල්ම් එකේ කොටසක්. මේ තරුණ පිරිමි ළමයාගේ නම තමයි විග්නේෂ්. විග්නේෂ් මේ වෙලාවේ ඉන්නේ එයාගේ චිත්‍රපටිය ගැන අධ්‍යක්ෂකවරයාට කියන ගමන් විග්නේෂ්ගේ මේ ස්ක්‍රිප්ට් එක අහපු නිෂ්පාදකවරයාත් කැමති වෙනවා මේ ෆිල්ම් එක හදන්න. මේ වෙලාවේ නිෂ්පාදකවරයා සෝමු කියන කෝඩිනේටර්ව විග්නේෂ්ට හඳුන්වලා දෙනවා එයාගේ ෆිල්ම් එකේ වැඩවලට උදව් කරගන්න කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් මේ සුභාරංචිය එයාගේ යාළුවෝ සෙට් එකට කියන්න කැෆේ එකට යනවා. හැබැයි මෙතනදී විග්නේෂ් සෑඩ් මූඩ් එකක් දාගෙන තමයි යාළුවෝ ඉස්සරහට යන්නේ. විග්නේෂ්ගේ මූඩ් එක අවුල් වෙලා කියලා දැනගන්න යාළුවෝ ටික හිතන්නේ විග්නේෂ්ගේ වැඩේ අවුල් වෙලා කියලා. ටික වෙලාවකට පස්සේ තමයි විග්නේෂ් hina වෙලා කියන්නේ ප්‍රොඩියුසර් වැඩේ කරන්න කැමති වුණා කියලා. ඉතින් මේක අහපු යාළුවෝ ටික මේ වෙලාවේ ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම තමයි විග්නේෂ් මේ සුභාරංචිය එයාගේ තාත්තට කියන්නත් අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් අශ්වින් කියන එයාගේ යාළුවත් එක්ක යනවා විග්නේෂ්ට නවතින්න ගෙයක් බලන්න. මොකද විග්නේෂ්ට ඕන වෙනවා ෆිල්ම් එකේ වැඩ ටික නිදහසේ කරගන්න ඕන නිසා හොස්ටල් එකෙන් ඈත් වෙලා අලුත් ගෙදරක පදිංචියට යන්න. කොහොම හරි ඉතින් අවසානයේදී විග්නේෂ්ට මහල් නිවාස සංකීර්ණයකින් ගෙයක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒකේ අයිතිකාරයා විග්නේෂ්ව එක්කගෙන යනවා ගේ බලන්න. විග්නේෂ් ගේ ඇතුළට ගිහින් ගේ කොහමද කියලා බලන අතරතුරේදී අපිට පෙන්නනවා ගේ ඇතුළේ තියෙන පොඩි සිදුරකින් කවුරු හරි කෙනෙක් විග්නේෂ් දිහා බලාගෙන ඉන්නවා කියලා. ඇත්තට මේ සිදුරෙන් එහා පැත්තේ කවුරු හරි කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඔයාලට ෆිල්ම් එක මැදදී දැනගන්න පුළුවන් වෙයි. කොහොම වුණත් ඊළඟට විග්නේෂ් කැමති වෙනවා මේ ගෙදර රෙන්ට් එකට ගන්න. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් එයාගේ යාළුවෝ ටිකයි ප්‍රොඩියුසර්යි එකතු වෙලා හාහා පුරා කියලා ෆිල්ම් එකේ වැඩ ටික පටන් ගන්නවා. ඔය අතරතුරේදී විග්නේෂ්ට හම්බ වෙනවා එයාට කාලයකට කලින් ප්‍රොපෝස් කරපු ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක්. ඊළඟට අපිට ෆිල්ම් එකේ පෙන්නනවා විග්නේෂ් ඇග්‍රීමන්ට් සයින් කරලා එයා රෙන්ට් එකට ගත්ත ගෙදර පදිංචියට එනවා. කොහොම හරි විග්නේෂ් මේ ගෙදර යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා එයාට ඕන විදිහට මොඩිෆයි කරගන්නවා. මෙතනදී ෆිල්ම් එකේ අපිට පෙන්නනවා අර සිදුර එහා පැත්තේ ඉඳගෙන කවුරු හරි කෙනෙක් මේ අය දිහා බලාගෙන ඉන්නවා වගේ. හැබැයි මෙතනදී ඒ සිදුර පිටිය ගාපු ස්ටිකර් එකක් නිසා වැහෙනවා. ඒත් එක්කම ඒ ස්ටිකර් එකේ ආපහු ඒ සිදුර හැදෙනවා.
ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මේ ගෙදර ඇතුලේ මොකක් හරි අద్භූත දෙයක් තියෙනවා කියලා. කොහොම හරි ඉතින් ගෙදර වැඩ ටික ඉවරුණාට පස්සේ යාළුවෝ ටික රෑ වෙලා ගෙදරින් යනවා. ඊට පස්සේ මහන්සියටත් එක්කම විග්නේෂ්ට පුටුවෙම නිින්ද යනවා. ටික වෙලාවකින් ෆිල්ම් එකේ අපිට පෙන්නනවා පොඩි ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි විග්නේෂ් නිදාගෙන ඉන්න පුටුව වටේ කැරකි සෙල්ලම් කරනවා කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් කලින් දවසේ එයාට හම්බුණ ෆොටෝ එකේ ඉන්න ගෑනු ළමයාගේ තාත්තට කතා කරනවා. ඒ කතා කරලා විග්නේෂ් කියන්නේ එයාගේ දුවගේ කේන්දරේ මාස 6කට කලින් විතර හම්බ වුණා. ඒ නිසා තාම දුව කසාද බැඳලා නැත්නම් එයාව බලන්න එන්න කැමතියි කියලා. ඊට පස්සේ ගෑනු ළමයාගේ තාත්තා විග්නේෂ්ගේ විස්තර අහලා බලනවා. හැබැයි ඉතින් විග්නේෂ්ගේ විස්තර ඇහුවට පස්සේ ඒ ගෑනු ළමයාගේ තාත්තා කෙලින්ම කියනවා විග්නේෂ්ට කැමති නැහැ කියලා. විග්නේෂ්ගේ මේ කෝල් එක එයාගේ යාළුවෝ ටික පිටිපස්සෙන් ඉඳන් අහගෙන තමයි ඉන්නේ. විග්නේෂ් මේ කෝල් එක හින්දා අවුලෙන් ඉන්න කියලා දැනගත්ත යාළුවෝ ටික ඊළඟ දවසේ උදේම සෝමුයි විග්නේෂ්වයි යවනවා ඒ ගෑනු ළමයාගේ ගෙදරට ගිහින් කතා කරන්න කියලා. ඊට පස්සේ මේ දෙන්නම යනවා ඒ ගෑනු ළමයාගේ ගෙදරට. ඒ ගිහින් කතා කරද්දි ඒ ගෑනු ළමයාගේ තාත්තා ඒ ගෑනු ළමයාට කියනවා කවුද ඇවිත් තියෙන්නේ කියලා බලන්න කියලා. ඊට පස්සේ ගෑනු ළමයා එනවා කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. මේ ගෑනු ළමයාගේ නම තමයි කීර්තිනා. කීර්තිනාව දැකපු ගමන් විග්නේෂ් ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව එයා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේක දැකපු සෝමුටත් තේරෙනවා විග්නේෂ් ඉන්නේ අතරමං වෙලා වගේ කියලා. ඊට පස්සේ සෝමු විග්නේෂ්වත් ඇදගෙන ඇවිත් වාඩි වෙනවා. මෙතනදිත් විග්නේෂ් එයාව හඳුන්වලා දීලා කියනවා එයා කීර්තිනාව බදින්න කැමතියි කියලා. හැබැයි කීර්තිනාගේ තාත්තා මේ වෙලාවේ කියන්නේ කීර්තිනාට දැන්ටමත් කෙනෙක් බලලා තියෙන්නේ. ඒ කොහොම නමුත් විග්නේෂ් වගේ කෙනෙක් කීර්තිනාට දෙන්න කැමති නැහැ කියලා. හැබැයි ඉතින් මේක අහලා විග්නේෂ් පසුබහින්නේ නැහැ. ඊළඟ දවසේ උදේම විග්නේෂ් කීර්තිනාගේ ෂොප් එකට යනවා එයාව බලන්න. කීර්තිනාගේ ෂොප් එකට ආවට පස්සේ විග්නේෂ් එයා ළඟට ගිහින් කියනවා ඔයාව කසාද බඳින්න කැමතියි කියලා. හැබැයි මේ වෙලාවේ කීර්තිනා නම් විග්නේෂ්ව ගණන් ගන්නවත් නැහැ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් බාත්රූම් එකේ නාන ගමන් ඉන්නවා. ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් පිහියක් අරගෙන එනවා විග්නේෂ්ව මරන්න. ඒක දැකපු ගමන් විග්නේෂ් හොඳටම බය වෙලා දුවන්න හදද්දිම විග්නේෂ්ගේ කකුල පටලැවිලා බිම වැටෙනවා. ඊට පස්සේ අර පිහිය අරන් ආව කෙනා විග්නේෂ්ට පිහියෙන් ඇනලා මරලා දානවා. ඒත් එක්කම විග්නේෂ් බය වෙලා වගේ ඇහැරෙනවා. මේ වෙලාවේ විග්නේෂ් දැකලා තියෙන්නේ භයානක හීනයක්. හැබැයි ඒක හීනයක් වුණත් විග්නේෂ් හොඳටම බය වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ඊළඟ දවසේ උදේත් විග්නේෂ් කීර්තිනාව බලන්න එයාගේ ෂොප් එකට යනවා. හැබැයි අද නම් කීර්තිනාව විග්නේෂ්ට ෂොප් එක ඇතුළට කතා කරනවා. ඊට පස්සේ දෙන්නම කොෆි එකක් බොන ගමන් කතා කරනවා. මෙතනදී කීර්තිනාව විග්නේෂ්ට කියන්නේ එයාව බලන්න ආපු මනමාලයට එයා චුට්ටක්වත් කැමති නැහැ. අන්න ඒ හින්දා තාත්තා කියන දේවල් අහන්නේ නැතුව අම්මයි තාත්තයි එක්ක ඇවිත් ආපහු කතා කරන්න කියලා. මුලින්ම කීර්තිනා කිව්වේ මොකක්ද කියන එක විග්නේෂ්ට තේරුනේ නැහැ. ඊට පස්සේ තමයි විග්නේෂ්ට තේරෙන්නේ කීර්තිනා වටින් ගොඩින් කිව්වේ එයාට කැමතියි කියන එක කියලා. ඔන්න මේ විදිහට තමයි මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නෙ. ඊට පස්සේ මේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් රෑ වෙලා කොෆි එකක් බොන ගමන් සාලේ ඉන්නකොට සාලේ තියෙන ලයිට් එකක් එකපාරටම නිවි පත්තු වෙනවා. ඊට පස්සේ විග්නේෂ් පුටුවත් අරගෙන එතරට ඇවිල්ලා ඒ බල්බ් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න හදනවා. ඒත් එක්කම එකපාරටම මතුවුණ වැලකින් විග්නේෂ්ගේ බෙල්ල හිර කරලා එයාව මරලා දානවා. ඒ වෙලාවේ එකපාරටම ඇස් අරපු විග්නේෂ්ට තේරෙනවා ඒකත් මෙයා දැකපු හීනයක් කියලා. කොහොම හරි ඊළඟ දවසේ උදේම විග්නේෂ් පුරුදු විදිහටම ෆිල්ම් එකේ වැඩ කරන්න ඔෆිස් එකට යනවා. හැබැයි මෙතනදී විග්නේෂ් එයාගේ යාළුවන්ට කතා කරගෙන ආවත් ඒ කවුරුවත් විග්නේෂ්ව ගණන් ගන්නේ නැහැ. කොටින්ම කිව්වොත් විග්නේෂ්ගේ යාළුවෝ ටික කතා වෙනවා මෙච්චර පරක්කු වෙලා තියෙද්දිත් විග්නේෂ් තාම ආවේ නැහැ. කෝල් කරාට ෆෝන් එකවත් ආන්සර් කරන්නේ නැහැ කියලා. විග්නේෂ්ටත් හිතා ගන්න බෑ තමන් ඉස්සරහා ඉද්දිත් ඇයි මේ අය මේ විදියට හැසිරෙන්නේ කියලා. මොකද කලින් දවසේ රෑ විග්නේෂ්ගේ බෙල්ල හිර වෙලා මැරිලා ඉන්නවා දැකපු නිසා විග්නේෂ් හිතන්නේ එයා ඇත්තටම මැරිලා වෙන්න ඇති කියලා. ඊට පස්සේ විග්නේෂ් බිත්තිය මුල්ලකට වෙලා අඬ ඉද්දි එයාගේ යාළුවෝ ටික ඇවිල්ලා හයියෙන් hina වෙනවා. යාළුවෝ ටික hina වෙලා අහනවා හොරර් ෆිල්ම් එකක් හදන්න ඉන්න ඔයා මේකට ඔහොම බය වෙනවද කියලා. හැබැයි මේ යාළුවෝ ටික දන්නේ නැහැ විග්නේෂ් මෙහෙම බය වෙන්න සාධාරණ හේතුවක් තියෙනවා කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් ගෙදරට වෙලා ඉද්දි ඒ ගෙදර අයිතිකාරයා පොලිස් නිලධාරියෙක් එක්ක එනවා විග්නේෂ්ව හම්බ වෙන්න. මෙතනදී පොලිස් නිලධාරියා විග්නේෂ්ට කියනවා හෙට උදෙන්ම ඇවිත් ID එකේ කොපි එකකුයි අම්මගේ තාත්තගේ විස්තරයි එයාගේ ෆෝන් නම්බරයකුයි දීලා යන්න කියලා. මොකද හදිස්සියක් වුණොත් එයාව දැනුවත් කරන්න ලේසියි කියලා. සාමාන්‍යයෙන් ගෙයක් රෙන්ට් එකට ගත්තම මේ විදිහට පොලිසියට ඩීටේල්ස් දෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මෙතන මොකක් හරි අසාමාන්‍ය දෙයක් තියෙනවා කියලා දැන් ඔයාලටම තේරෙනවා ඇති. ඉතින් මේ මොකක්ද කියලා ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් බාත්රූම් එකේ මූණ සෝදන ගමන් ඉන්නවා. මූණ හොදලා ඉවර වෙලා කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඉද්දි එකපාරටම කණ්ණාඩියෙන් අත් දෙකක් මතුවෙලා විග්නේෂ්ගේ බෙල්ල මිරිකනවා. ඒත් එක්කම විග්නේෂ් ළඟ තිබුණු වීදුරු බෝතලයකුත් අරගෙන කණ්ණාඩියට ගහලා කණ්ණාඩිය කුඩු කරලා දානවා.
ඊට පස්සේ වික්නේෂ් එකපාරටම නැගිටින්න හදද්දි බිඳුණු කණ්ණාඩියේ කෑල්ලක් ඇවිල්ලා වික්නේෂ්ගේ ඇහැ ළඟ නතර වෙනවා. ඒත් එක්කම වික්නේෂ්ට ඇහැරෙනවා. ඉතින් මේකත් වික්නේෂ් දැකපු තවත් එක හීනයක් විතරයි. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා තමන් කරගෙන යන ෆිල්ම් එකේ ෂූටින් වගේක් කරපු වික්නේෂ් රෑ වෙලා ගෙදරට එනවා. වික්නේෂ් එනවත් එක්කම එපාර්ට්මන්ට් එකේ කරන්ට් එක යනවා. ඒ හින්දා මේ වෙලාවේ වික්නේෂ් එයාගේ ෆෝන් එකේ ටෝච් එක ගහගෙන තමයි ගෙදරට එන්නේ. ඊට පස්සේ වික්නේෂ් මහන්සිය නිසාම වතුර ටිකක් බීලා නිදා ගන්නවා. ටික වෙලාවකින් ඇහැරුණු වික්නේෂ් දකිනවා ඒ වෙලාවේ එයාගේ කොට්ටේ ලේ පැල්ලම් වගේක් තියෙනවා කියලා. ඒත් එක්කම වික්නේෂ් දකිනවා බිම ටයිල් එක දිගෙත් ලේ පැල්ලම් වගේක් වැටිලා තියෙනවා කියලා. ඊට පස්සේ වික්නේෂ් ඒ වැටිලා තියෙන ලේ පැල්ලම් දිගේ ඇවිදගෙන යනවා. ඉතින් මෙහෙම යනකොට වික්නේෂ් දකිනවා එයාම බිම වැටිලා මැරිලා ඉන්නවා කියලා. මේ විදිහට වික්නේෂ් මැරිලා ඉන්නේ තමන්ගේම බෙල්ල කපාගෙන. තමන් මේ විදිහට මැරිලා වැටිලා ඉන්නවා තමන්ගේ ඇස් දෙකෙන්ම දකින්නකොට කොච්චර බයක් දැනෙනවද? ඉතින් වික්නේෂ් මේක දැකලා හොඳටම බය වෙනවා. ඒත් එක්කම වික්නේෂ් ගැස්සිලා ඇහැරෙනවා. ඒ කියන්නේ වික්නේෂ් ආපහු දැකලා තියෙන්නේ තවත් එක හීනයක් විතරයි. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා වික්නේෂ්ගේ ගෙදර දොරේ බෙල් එක වදිනවා. අන්න ඒ හින්දාම වික්නේෂ් එළියට ඇවිල්ලා බලනවා කවුද ඇවිත් ඉන්නේ කියලා. හැබැයි ගේ ඉස්සරහා කවුරුත් නැහැ කියලා වික්නේෂ්ට තේරෙද්දි එයාට ඇහෙනවා පුංචි ගෑනු ළමෙක් අනන සද්දයක්. ඒ සද්ද එන පැත්ත බලද්දි වික්නේෂ් දකිනවා කොණ්ඩේ කඩාගත්ත පුංචි ගෑනු ළමෙක් බිත්තියට හේතු වෙලා අඬනවා කියලා. ඊට පස්සේ වික්නේෂ් ඒ පැත්තට හිමිහිට ඇවිදගෙන යද්දි එකපාරටම මතුවන අවතාරයක් වික්නේෂ්ගේ මූණෙන් අල්ල ගන්නවා. ඒත් එක්කම එයාගේ මූණ ඉස්සරහට ආපු අවතාරය නොපෙනී යනවා. මේ සිද්ධ වෙන හැම දෙයක්ම Taman දකින හීන කියලා තමයි වික්නේෂ්ට හිතෙන්නේ. ඉතින් මේ වගේ භයානක හීන පේන්න හේතුව දැනගන්න ඕන නිසාම වික්නේෂ් යනවා ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න. හැබැයි ඒ ડોක්ටර් කියන්නේ වික්නේෂ්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දවස්වල එක දිගටම ෆිල්ම් වලට හොල්මන් සම්බන්ධ දේවල් කරන හින්දා තමයි මේ වගේ දේවල් පේන්නේ. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ කියලා. හිතට බයක් වගේ දැනෙනවා නම් දෙවියන් වැඳලා නිදා ගන්න කියලා ડોක්ටර් මේ වෙලාවේදී කියනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා වික්නේෂ් වැඩ ඉවර වෙලා ගෙදර එනවා. දැන් වික්නේෂ් හොඳටම දන්නවා එයා නිදාගත්තොත් තමා අර වගේ භයානක හීන පේන්නේ කියලා. අන්න ඒ හින්දා වික්නේෂ් කොහොම හරි නිදාගන්නේ නැතුව ඉන්න try කරනවා. හැබැයි ඉතින් ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඔය අතරේදී වික්නේෂ් ඉටිපන්දමක් අරගෙන කාමරය ඇතුළට යද්දි දකිනවා ඒ කාමරේ බිත්තියක රාමු කරපු ෆැමිලි ෆොටෝ එකක් තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ කාමරේ තව හාන්සි පුටුවකුයි ඉබේම වාදනය වෙන පියානෝවකුයි තියෙනවා වික්නේෂ් දකිනවා. ඊට පස්සේ වික්නේෂ් හිමිහිට කාමරේ පිටිපස්සට ඇවිදගෙන යද්දි මෙයා දකිනවා ගෑනු ළමෙක් එල්ලිලා මැරිලා ඉන්නවා කියලා. ඒක දැකපු ගමන් වික්නේෂ් ආපහු සැරයක් ගැස්සිලා ඇහැරෙනවා. ඒ කියන්නේ වික්නේෂ් කොච්චර ඇහැරන් ඉන්න උත්සාහ කරත් වික්නේෂ්ට දන්නේම නැතුව නිින්ද ගිහිල්ලා. ඊට පස්සේ වික්නේෂ් කොහොම හරි නිදාගන්නේ නැතුව කාට හරි කතා කරන්න හිතාගෙන යාළුවන්ට කෝල් ගන්නවා. ඉතින් හැබැයි මේ වෙලාවේ ඒ කිසිම කෙනෙක් ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ. මේ වෙද්දි වික්නේෂ් ඉන්නේ ගොඩක් අමාරුවෙන්. ඉතින් එහෙමම බිම ඉඳලා නැගිටලා ආපු වික්නේෂ් කණ්ණාඩියේ ඉස්සරහට ඇවිල්ලා කණ්ණාඩියේ බැඳලා තියෙන දූවිල්ල අතින් පිය දානවා. ඒ වෙලාවේ වික්නේෂ් කණ්ණාඩියෙන් දකිනවා තමන් වයසට ගිහින් ඉන්නවා. මේක දැකපු වික්නේෂ් එකපාරටම බය වෙලා කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා. මේ වෙලාවෙම අපිට ෆිල්ම් එකේ පෙන්නනවා ආත්ම වගේක් ඇවිල්ලා මේ වැටිලා ඉන්න වික්නේෂ් දිහා බලාගෙන ඉන්න විදිය. දැන් ඔයාලට පැහැදිලි ඇතිනේ වික්නේෂ්ට භයානක හීන පේන්න හේතුව මෙන්න මේ ආත්ම වෙන්න ඇති කියලා. ඒත් මේ ආත්ම ඇත්තටම කවුරු වෙන්න පුළුවන්ද? මේ අය මැරෙන්න හේතුව මොකක් වෙන්න ඇද්ද? ඉතින් ඒ දේවල් දැනගන්න නම් ෆිල්ම් එක අන්තිම වෙනකම්ම බලන්න වෙනවා. මේ විදිහට කලන්තේ දාලා වැටුණු වික්නේෂ්ට ආපහු සිහිය එන්නේ රෑ වෙලා. ඒ වෙලාවේ වික්නේෂ් කණ්ණාඩියෙන් දකිනවා වයසට ගිහින් ඉන්න තමන්ගේම රූපය. ඒක දැකලා බය වුණු වික්නේෂ් ගෙදරින් එළියට ඇවිල්ලා පිස්සෙක් වගේ පාරේ දුවගෙන යනවා. ඊට පස්සේ වික්නේෂ් පාරේ යන ට්‍රීවිල් එකකට නැගලා යනවා. ඒ වෙලාවෙත් මෙයාට ට්‍රීවිල් එකේ සයිඩ් කණ්ණාඩියෙන් අර වයසක රූපය පේනවා. මේ වෙද්දිත් වික්නේෂ් ඉන්නේ මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව හොඳටම බය වෙලා. ඊට පස්සේ වික්නේෂ් ට්‍රීවිල් එකෙන් බැහැලා එයාගේ යාළුවා අශ්වින්ව හොයාගෙන ගෙදරට යනවා. මෙහෙම ගිහින් මේ වෙනකන් සිද්ධ වුණ හැම දෙයක්ම අශ්වින්ට කියනවා. කොහොම වුණත් මේ වෙලාවේදී වික්නේෂ්ගේ මූඩ් එකත් හරි නැති නිසා අශ්වින් වික්නේෂ්වත් එක්කගෙන යනවා කාර් එකේ එළියට. ඒ වෙලාවේදී වික්නේෂ් දකිනවා වාහනේ පිටිපස්සේ සීට් එකේ තමන්ගේම වයසක මිනිස්සයා ඉඳගෙන ඉන්නවා කියලා. ඒක දැකලා බය වුණු වික්නේෂ් කාර් එකෙන් එළියට බහැලා හොඳටම කෑ ගහනවා. මොකද වික්නේෂ්ට මේ දේවල් තවත් දරා ගන්න බෑ. වික්නේෂ් ඉන්න තත්ත්වය එන්නෙම බරපතල වෙන නිසා වික්නේෂ්ගේ යාළුවෝ ටික එයාව ડોක්ටර් කෙනෙක් ළඟට එක්කගෙන යනවා. මෙතනදී ඒ ડોක්ටර් වික්නේෂ්ට කියන්නේ මොනෝෆෝබියා කියන රෝගය ඔයාට තියෙනවා කියලා. අන්න ඒ නිසා පුළුවන් තරම් වික්නේෂ්ව තනි කරන්නේ නැතුව එයාව සතුටෙන් බලා ගන්න කියලා මේ වෙලාවේ ડોක්ටර් මේ අයට උපදෙස් දෙනවා. වික්නේෂ් ආපහු ගෙදර ගියාට පස්සේ මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා එයාව මේ ෆ්ලැට් එකේ තියාගන්න එපා කියලා. ඊට පස්සේ අශ්වින් එයාගේ තවත් යාළුවෙක් වුණු ප්‍රභූ එක්ක වික්නේෂ්ව එයාලගේ ඔෆිස් එකට එක්කගෙන යනවා. මෙතනදී වික්නේෂ්ගේ තාත්තා අශ්වින්ට කතා කරලා වික්නේෂ්ගේ විස්තර අහනවා.
හැබැයි මේ වෙලාවේදී අශ්වින් විග්නේෂ්ගේ ඇත්ත තත්ත්වය තාත්තට කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා අශ්වින්ට නිින්ද ගිහින් එකපාරටම ඇහැරෙනවා. එතකොට අශ්වින් දකිනවා ටිකකට කලින් එයා ඉස්සරහා හිටපු විග්නේෂ් අතුරුදහන් වෙලා කියලා. ඊට පස්සේ අශ්වින් ප්‍රබුත් එක්ක එකතු වෙලා විග්නේෂ්ව හොයන්න රෑම පිටත් වෙලා යනවා. ඔය අතර ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් ඔහේ පාර දිගේ ඇවිද ඉන්නවා කියලා. එහෙම ඇවිදලා අවසානයේ විග්නේෂ් පඩිපෙළක ඉඳ ගන්නවා. ඊට පස්සේ එයාට එහෙම්මම මේ පඩිපෙළ උඩ නිින්ද යනවා. ටික වෙලාවකින් විග්නේෂ් ඇහැරෙද්දි විග්නේෂ්ට තේරෙනවා එයා දැන් ඉන්නේ පාරේ නෙවෙයි ගෙදර කියලා. ඒ විතරක් නෙවෙයි විග්නේෂ් දැන් ඉන්නේ පොළවෙන් උඩ. මේ වෙලාවේ විග්නේෂ් හොඳටම බය වෙනවා කොහොමද මෙහෙම දෙයක් සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ විග්නේෂ් එකපාරටම පහලට වැටෙනවා. ඒ වැටෙන තප්පරේම අනිත් පැත්තට නැගිටපු විග්නේෂ් ගෙදරින් එළියට දුවගෙන යනවා. ඒ යන වෙලාවේ විග්නේෂ් කල්පනා කරන්නේ පාරේ නිදාගෙන හිටපු එයා කොහොමද ගෙදරට ගියේ කියලා. ඒ වෙලාවේ විග්නේෂ්ට යන්තමට වගේ මතක් වෙනවා නිදාගෙන හිටපු එයාව කවුරු හරි කෙනෙක් අතින් අල්ලගෙන ගියා වගේ කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ඊළඟ දවසේ උදේ විග්නේෂ් ඇවිත් ඉන්නවා අර පොලිස් නිලධාරියව හම්බ වෙන්න. මොකද විග්නේෂ් දැන් හොඳටම දන්නවා එයා ඉන්න ගෙදර කවුරුත් නොදන්න දෙයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ මේ පොලිස් නිලධාරියා විග්නේෂ්ට කියනවා මීට අවුරුදු 2කට කලින් මේ ගෙදර පදිංචියට ආපු පවුල ගෙදරට ඇවිල්ලා මාස 3ක් යද්දි මේ තුන්දෙනාම එල්ලිලා මැරුණා කියලා. ගිය අවුරුද්දේ පදිංචියට ආපු අලුත බැඳපු ජෝඩුවකුත් ගෙදර ඇවිල්ලා දවස් 4න් බෙල්ල කපලා මරලා දාලා තිබුණා කියලා. මෙතනදි මේ නිලධාරියා කියනවා කරපු විමර්ශන වලින් ගෙදරට හොරෙක් පැනලා තමයි මේ කපල් එක මරලා දාලා තියෙන්නේ කියලා ඔප්පු වුණා කියලා. ඊට පස්සේ විග්නේෂ් යනවා ඒ හොරාව හොයාගෙන බන්ධනාගාරයට. එතනදී ඒ හොරා විග්නේෂ්ට කියන්නේ එයා කිසිම දෙයක් කරේ නැහැ කියලා. හැබැයි එයා දැකපු දෙයක් විග්නේෂ්ට මේ වෙලාවේ කියනවා. දැන් ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ එදා රෑ හොරා ගෙදරට ආවට පස්සේ දැකපු දේ. එතනදී ජෝඩුවගේම අතේ පිහියක් තියාගෙන දෙන්නට දෙන්න මරා ගන්න උත්සාහ කරලා තියෙනවා. කොහොම හරි ටික වෙලාවකින් දෙන්නට දෙන්න රණ්ඩු වෙලා බෙල්ල කපාගෙන මැරුණා කියලා තමයි හොරා විග්නේෂ්ට කියන්නේ. මේ අතර විග්නේෂ්ගේ යාළුවෝ ටිකත් මේ පොලිසියට එනවා විග්නේෂ් අතුරුදහන් වෙලා කියලා පැමිණිල්ලක් දාන්න. මේ වෙද්දිත් විග්නේෂ් පොලිසියට ඇවිත් ගිය නිසා විග්නේෂ්ගේ ගෙදර මීට කලින් වුණ දේවල් ගැන හැම විස්තරයක්ම ඒ පොලිස් නිලධාරියා මේ කට්ටියටත් කියනවා. ඒක ඇහුවට පස්සේ යාළුවෝ ටිකටත් විග්නේෂ් ගැන ලොකු බයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විග්නේෂ් ඇඳක නිදාගෙන එයාම අත් කකුල් ගැට ගහ ගන්නවා එතනින් යන්න බැරි වෙන්න. හැබැයි ඉතින් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද විග්නේෂ්ට නිින්ද ගියාට පස්සේ ආයෙමත් එයා ගෙදරට යනවා. ඊට පස්සේ ගෙදර පුටුවේ නිදාගෙන ඉන්න විග්නේෂ්ට ඇහෙනවා පියානෝ එකක් ප්ලේ වෙන සද්දයක්. ඒ සද්දේ අහන් ඉන්න බැරි තරම් වේදනාවක් වෙද්දි විග්නේෂ් එයාගේ අත් දෙකෙන් කන් දෙක වහ ගන්නවා. ඔය අතර විග්නේෂ්ගේ අම්මයි තාත්තයි විග්නේෂ්ව හොයාගෙන ගෙදරට එනවා. හැබැයි ඉතින් එයාලගේ පුතා ගෙදර ඉන්නවා කියලා පේන නැති හින්දා විග්නේෂ්ගේ අම්මයි තාත්තයි ආපහු යනවා. ඔය අතර පියානෝ සද්දේ නැති වෙලා විග්නේෂ් නැකිටලා ඉස්සරහට ඇවිදගෙන යන්න හදනකොටම එහෙම්මම එයා සිහිය නැතිව ඇදගෙන වැටෙනවා. ඉතින් මේ වෙද්දි විග්නේෂ්ගේ ඇත්ත තත්ත්වය අශ්වින් හැංගුවා කියලා විග්නේෂ්ගේ තාත්තා දැනගන්නවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා සීයාපු විග්නේෂ් අමාරුවෙන් කුස්සියට ඇවිල්ලා වතුර ටිකක් බීලා ආපහු ගිහින් පුටුවේ වාඩි වෙනවා. ඒ වෙලාවේ විග්නේෂ්ට ආපහු සැරයක් අර පියානෝ සද්දය ඇහෙන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ විග්නේෂ්ට ඕන වෙනවා මේ සද්දේ ඇහෙන්නේ කොහෙන්ද කියලා හොයාගන්න. ඊට පස්සේ විග්නේෂ් බිත්තියට කන තියදිය ගිහින් අවසානයේට හොයාගන්නවා අර සිදුර තියෙන බිත්තිය එහා පැත්තෙන් තමයි මේ සද්දේ එන්නේ කියලා. ඊට පස්සේ බිත්තිය තියෙන සිදුරෙන් එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න හදනකොටම තව කවුරු හරි කෙනෙක් එහා පැත්තේ ඉඳන් විග්නේෂ් දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ විග්නේෂ් ඒ බිත්තියේ ගහලා තියෙන ස්ටිකර් එක ගැලවුවට පස්සේ දකිනවා ඒක ඇත්තටම බිත්තියක් නෙවෙයි මොකක් හරි දෙයක් වහලා තියෙන ලෑල්ලක් කියලා. ඊට පස්සේ ඒ ලෑල්ල ගලවලා දාපු විග්නේෂ් දකිනවා එතනින් එහා පැත්තේ තවත් කාමරයකට යන්න දොරක් තියෙනවා කියලා. ඊට පස්සේ විග්නේෂ් ලයිට් එක පත්තු කරගෙන ඒ කාමරය ඇතුළට යනවා. ඒ ගියාට පස්සේ විග්නේෂ් දකිනවා එයා මීට කලින් හීනෙන් දැකපු ෆොටෝ එකයි පුටුවයි පියානෝ එකයි මේ කාමරය ඇතුළේ තියෙනවා කියලා. ඊට පස්සේ විග්නේෂ් කෙලින්ම යන්නේ මේ ගෙදර අයිතිකාරයව හොයාගෙන. ඒ ඇවිත් විග්නේෂ් ඒ මිනිස්සයාගෙන් අහන්නේ කාමර දෙකයි තියෙන්නේ කියලා බොරු කියලා විකුණලා ඒකේ තව කාමරයක් තියෙනවා කියලා. ඒ කතාව ඇහුවට පස්සේ තමයි මේ ගෙදර අයිතිකාරයා ඇත්තම විස්තරය කියන්නේ. ඇත්තටම මේ නිවාස සංකීර්ණය හදලා තියෙන්නේ මීට අවුරුදු 10කට විතර කලින් හදපු අලුතම මේ නිවාස සංකීර්ණයේ ගෙවල් දෙකක විතරයි කට්ටිය පදිංචි වෙලා තියෙන්නේ. ඒ එක ගෙදරක් තමයි මේ වෙනකම් විග්නේෂ් රෙන්ට් එකට අරගෙන තියෙන්නේ. කොහොම හරි ටික කාලයක් යද්දී ඒ ගෙදර හිටපු පවුලට සිද්ධ වුණු දෙයක් හොයාගන්න නැති වෙනවා. ඒක නිසා තමයි ටික කාලයක් මේ මිනිස්සයා මේ ගෙදර අරගෙන පදිංචියට එන්නේ. කොහොම හරි ඉතින් ගොඩ කාලෙකින් ඒ ගෙදර අයිතිකාරයාවත් ආපු නැති නිසා මේ මිනිස්සයා මේ ගෙදර අය කොහෙද ඉන්නේ එයාට සම්බන්ධ නඩු තියෙනවද කියලා හොයලා බලනවා.
ඒ වගේ කිසිම දෙයක් නැති හින්දා වගේම එපාර්ට්මන්ට් වල මිනිස්සු අල්ලපු ගෙදර වෙන දේවල් හොයන්නේ එන්නෙත් නැති නිසා මේ මිනිස්සයා ඒ ගෙදර රෙන්ට් එකට දෙනවා. මේ මිනිස්සයා ඒ ගෙදර දොරවල් අරගන්නේ ඩුප්ලිකේට් කී එකක් පාවිච්චි කරලා. හැබැයි හැම දොරක්ම ඒ ඩුප්ලිකේට් කී එකකින් අරින්න පුළුවන් වුණත් එකම එක රූම් එකක දොරක් විතරක් අරින්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි ඒ දොර පේන්නේ නැති වෙන්න වහලා දාලා කුලියට දීලා තියෙන්නේ. මේ කතාව ඇහුවට පස්සේ විග්නේෂ් ආපහු අර කාමරයට ඇවිත් ඒ කාමරයේ බිත්තිය ගහලා තියෙන ෆොටෝ එක දිහා ඌමනාවෙන් බලාගෙන ඉන්නවා. ඒත් එක්කම ඒ ෆොටෝ එකෙන් එලියක් විහිදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ෆොටෝ එක ඇතුලෙන් මේ පවුලයාට සිද්ධ වුණු දේවල් පේන්න පටන් ගන්නවා. දැන් ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ අන්න ඒ සිද්ධිය. මේ පින්තූරේ හිටපු වයසක ගෑනු කෙනාගේ උපන්දිනය දවසේ මේ පවුලේ කට්ටිය කේක් කපන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. කේක් එක කපන්න කලින් ඒ වයසක ගෑනු කෙනා එයාගේ මියගිය ස්වාමි පුරුෂයාගෙන් ආශිර්වාද අරගන්නවා. ඒ මියගිය පුද්ගලයාගේ ආත්මය පේන්නේ මේ වයසක ගෑනු කෙනාට විතරයි. කොහොම හරි ඉතින් මේ පවුලේ කට්ටිය ගොඩක් සතුටින් ඉන්නවා. ඒත් මේ කාන්තාවගේ හස්බන්ඩ් මෙයාලා දිහා බලාගෙන ඉන්නේ ටිකක් දුකෙන්. රෑ නිදා ගන්න ආවට පස්සේ මේ මැරිලා ඉන්න ආත්මය එයාගේ වයිෆ්ට කියන්නේ මට ඔයාලත් එක්ක ඉන්න බැරි වුණ එකට දුකයි. දෙවියෝ මාව කලින්ම ගෙන්න ගත්තේ නැත්නම් අද මටත් මගේ මුණුපුරෝ එක්ක සතුටින් ඉන්න තිබුණා කියලා. ඉතින් මේ වචන ටික අර වයසක කාන්තාවගේ හිතට තදින්ම වදිනවා. මේ විදිහට ඉද්දි හදිසියෙම මේ කාන්තාවගේ එක පුතෙක් ඇක්සිඩන්ට් වෙනවා. මෙතනදී ડોක්ටර් මෙයාට කියනවා ඇක්සිඩන්ට් එක නිසා ස්නායු වලට හානි වෙලා තියෙන හින්දා හොඳ වෙන්න ටික කාලයක් යනවා කියලා. හැබැයි මේ වෙලාවේදී එතන ඉන්න වයසක කාන්තාව කියනවා පුතේ බය වෙන්න එපා. තව දවස් දෙකක් ඇතුළත ඔයාට කතා කරන්න සලස්සනවා කියලා ඔයාගේ තාත්තා මට කිව්වා කියලා. මේ වෙලාවේ ළඟ ඉන්න අයටත් හිතා ගන්න බැහැ මොනවද මේ එයාලගේ අම්මා කියන්නේ කියලා. ඔය අතර විග්නේෂ්ට ඇහෙනවා ගෙදර දොරේ බෙල් එක වදිනවා. අන්න ඒ හින්දා මේ ෆොටෝ එක ඇතුලෙන් පෙනුණු කතාව නතර වෙනවා. ඉතින් අන්න ඒ නිසා විග්නේෂ්ට බැරි වෙනවා මේ පවුලේ කට්ටියට සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න. මේ වෙලාවේ විග්නේෂ් හොඳටම දන්නවා එයාව හොයාගෙන මේ ඇවිත් ඉන්නේ එයාගේ යාළුවෝ ටික කියලා. හැබැයි දැන් විග්නේෂ්ට ඕන වෙලා තියෙන්නේ එළියට යන්න නෙවෙයි අර සම්පූර්ණ විස්තරය දැනගන්න. ඉතින් කොච්චර බෙල් එක ගැහුවත් දොර අරින්නේ නැති හින්දා විග්නේෂ් ගෙදර නැහැ කියලා හිතපු මේ කට්ටිය ආපහු එතනින් යනවා. ඊට පස්සේ කලින් වගේම ෆොටෝ එක ඇතුලෙන් සිද්ධිය පේන්න පටන් ගන්නවා. අර වයසක කාන්තාව කියපු විදිහටම එයාගේ පුතාට කතා කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා අර වයසක කාන්තාව එයාගේ දරුවන්ට කතා කරලා කියනවා එයාගේ මිනිපිරියක් උණ මහීම පියානෝ තරඟයෙන් පළවෙනිය වුණා කියලා තාත්තා මට කිව්වා කියලා. ඒත් එක්කම මහීම කෑගාගෙන ගෙදරට එනවා එයා තරඟයෙන් පළවෙනිය වුණා කියලා. දැන් මේ ගෙදර අයගේ හිතෙත් පොඩි විශ්වාසයක් ඇති වෙන්න පටන් ගන්නවා එයාලගේ මැරුණ තාත්තා එයාලට දෙයක් වෙන්න කලින් අම්මට කියනවා කියලා. කොහොම හරි එක දවසක් අර වයසක කාන්තාව එයාගේ දරුවෝ දෙන්නව ගෙන්නලා කියනවා ඊයේ ඔයාලගේ තාත්තා මට කිව්වා තව අවුරුදු 2ක් ඇතුළත අපේ පවුලේ හැමෝම භයානක විදිහට මැරෙන්න පටන් ගන්නවා කියලා. අපේ පවුල දුක් විඳින එක විතරක් නෙවෙයි ඒ විදිහට එක එක්කෙනා මැරිලා අපේ පවුල දුක් විඳින එක නතර කරගන්න විදිහකුත් තාත්තා මට කිව්වා කියලා. අන්න ඒ විසඳුම තමයි හැමෝම එක ඉරිද දවසක එකම වෙලාවක එකම තැනකදී මැරෙන එක. එහෙම මැරුණොත් විතරයි මැරුණට පස්සේ ආත්ම විදියට අපේ පවුලේ අයට මේ ගෙදර සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කියන එක. අන්න ඒ හින්දා මේ වයසක කාන්තාව එයාගේ ළමයි දෙන්නට කියනවා කවද කොයි විදියට මැරෙවිද කියලා බයෙන් ඉන්නවට වඩා මරණයෙන් පස්සේ හරි සතුටින් ඉන්නවද කියලා තීරණය කරන්න ඕන කියලා. මේ කතාව අහපු මේ දෙන්නටම හිතෙන්නේ මේක මහා පිස්සු කතාවක් කියලා. හැබැයි තාත්තා මේ වෙනකන් කියපු හැම දෙයක්ම හරියටම හරි ගිය හින්දා මේ දෙන්න පස්සේ හිතනවා මේ කියපු දේවල් ඇත්ත වෙන්න ඇති කියලා. අන්න ඒ හින්දා මේ දෙන්න එයාලගේ වයිෆ්ලත් එක්ක කතා කරලා මේ දෙයට කැමති කරගන්නවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා කියපු විදිහටම ඊට දවසක පවුලේ හැමෝම දෙවියන්ගේ ආශිර්වාදයක් අරගෙන අර කාමරය ඇතුළට ගිහිල්ලා 12 වෙද්දි බෙල්ල හිර කරගන්න බෙල්ලට තොණ්ඩුව දාගෙන ඉන්නවා. මේ වෙලාවේ අර වයසක කාන්තාවගේ මුහුණේ අමුතු හැඟීමක් පෙන්නනවා හරියට පොරොන්දුවක් ඉෂ්ට කරා වගේ. ඔයාලට මතක ඇතිනේ මේ කතාවේදී මේ වයසක කාන්තාව එයාගේ සැමියට එයාගේ පවුලේ කට්ටියත් එක්ක ඉන්න බැරි එක ගැන ගොඩක් දුක් වුණා. අන්න එතනදී මේ වයසක කාන්තාව එයාගේ සැමියට පොරොන්දු වෙනවා ඉක්මනට අපි හැමෝටම එකට ඉන්න විදිහක් ලෑස්ති කරලා දෙන්නම් කියලා. ඒකට පිළියමක් විදිහට තමයි මේ ඇක්සිඩන්ට් එක වුණු දරුවට ආපහු හොඳ වෙන්න කාලයක් යනවා කියලා ડોක්ටර්ලාව බොරු කියවලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි හැමෝටම හොරෙන් මහිමට කතා කරලා එයාගේ තරඟේ විස්තර අහලා මහිම එන්න කලින් තාත්තා කිව්වා කියලා හැමෝටම ඒ පණිවිඩය කියනවා. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ තමන්ගේ මියගිය සැමියා හැමදේම කරනවා කියලා. ළමයි අතර විශ්වාසයක් ඇති කරවන්න තමයි මේ වයසක කාන්තාව මේ විදිහට හැම දෙයක්ම කරලා තියෙන්නේ. හැබැයි මේ කිසිම දෙයක් නොදන්න පවුලේ අනිත් අයත් මේ බොරුව විශ්වාස කරනවා. අවසානයේ කොහොම හරි මේ හැමෝම එකම වෙලාවෙ මැරිලා ආත්ම විදිහට මේ හැමෝම ආපහු එකතු වෙනවා.
මේ සම්පූර්ණ කතාව දැනගන්නවත් එක්කම විග්නේෂ්ව හොයාගෙන විග්නේෂ්ගේ අම්මයි තාත්තයි ගෙදර අයිතිකාරය ලව්වා එක්ස්ට්‍රා කීයකින් දොර අර ගන්නවා. ඒත් එක්කම විග්නේෂ් ඉන්න කාමරය ඉබේම දොර වැහිලා එයාව ඇතුලේ හිර වෙනවා. කාමරය ඇතුලේ ඉඳන් විග්නේෂ් කොච්චර කතා කරත් මේ කට්ටියට ඇහෙන්නේ නැහැ. අන්න ඒ නිසා විග්නේෂ් ගේ ඇතුලේ නැහැ. සමහර විට ඔෆිස් එකේ ඇති කියලා හිතලා මේ කට්ටිය හැමෝම ගෙදරින් යනවා. ඊට පස්සේ ආපහු විග්නේෂ් පින්තූර දිහා බලාගෙන ඉද්දි එතනින් මතුවන අර වයසක කාන්තාවගේ ආත්මය විග්නේෂ්ට කියනවා මේ ගෙදර ජීවත් වෙන්නේ ආත්ම විතරයි. අන්න ඒ හින්දා මේ ගෙදර ඉන්න හැම කෙනෙක්ම මැරෙන්න ඕන. ඒ හින්දා උඹටත් මේ ගෙදර ඉන්න ඕන නම් මැරෙන්න සිද්ධ වෙනවා කියලා තොණ්ඩුවක් පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි විග්නේෂ්ව ඉබේටම නැගිට්ටවල බෙල්ලට ඒ තොණ්ඩුව දානවා. බෙල්ල ටිකෙන් ටික හිර වෙනවත් එක්කම විග්නේෂ්ට මේ ගේ ඇතුලේ ඉන්න හැම කෙනෙක්ගේම ආත්ම පේන්න පටන් ගන්නවා. හැබැයි ඒත් එක්කම පියවිසිහියට ආව විග්නේෂ් එයාගේ බෙල්ල තියෙන අර තොණ්ඩුව ගලවලා එළියට දුවගෙන යනවා. හැබැයි ඒ කාමරෙන් එළියට ගියාට විග්නේෂ්ට ගෙදරින් එළියට යන එක නම් ලේසි වෙන්නේ නැහැ. මොකද ගේ ඇතුලේ ඉන්න ආත්ම විග්නේෂ් එළියට යන එක නවත්තන්න තමා උත්සාහ කරන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ ආපහු අපිට පෙන්වන්නේ වෙනම සිද්ධියක්. එකපාරටම ගෑනු ළමයෙක් දොරකින් එළියට එනවා. ඒ වෙලාවේ ඒ ගෑනු ළමයා දකිනවා කොරිඩෝවක වගේ කොටසක එහා පැත්තේ එකපාරටම දොරක් කැරෙනවා. මේ ගෑනු ළමයා ඒ පැත්තට යන්න හදද්දිම ඒ කොරිඩෝව දොරකින් වැහෙනවා. ඊට පස්සේ එතන හිර වුණු ඒ ගෑනු ළමයාව ආත්ම වගේක් වට කරගෙන බෙල්ල හිර කරලා මරලා දානවා. ඇත්තට මේ විදිහට තමයි විග්නේෂ්ගේ පළවෙනි හොරර් ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඔයාලා හැමදෙනෙක්ටම දැන් පටලැවිල්ලක් ඇතිනේ ගේ ඇතුලේ හිර වෙලා හිටපු විග්නේෂ් කොහොමද මෙතන ඉන්නේ කියලා. තව ටිකකින් ඔයාලටම පුළුවන් වෙයි විග්නේෂ් කොහොමද මෙතනින් බේරිලා ආවේ කියලා දැනගන්න. ඉතින් මේ වෙලාවේ විග්නේෂ්ගේ හොරර් ෆිල්ම් එක කියපු කතාවට වඩා ගොඩක් හොඳයි කියලා ප්‍රොඩියුසර් විග්නේෂ්ට කියනවා. ඒ විතරක් නෙවෙයි ඒ කතාව ඇතුලේ ඉඳලා ඒක ෆිල්ම් එකක් විදිහට කරලා වගේ හොඳට තිබුණා කියලා ප්‍රොඩියුසර් මෙතනදි කියනවා. ෆිල්ම් එක සාර්ථක වුණ එකට හැමෝම සතුටු වෙලා විසිරිලා යද්දි විග්නේෂ්ට මතක් වෙනවා ප්‍රොඩියුසර් එයාට කියපු දේ. ඉතින් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ඒ දේම තමයි. විග්නේෂ්ට එදා මුහුණ දෙන්න සිද්ධ වුණු දේම තමයි එයා ටිකක් වෙනස් කරලා මේ ෆිල්ම් එකට අරගෙන තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් එදා ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ කියලා. එදා අර ආත්ම වලින් බේරෙන්න කියලා හිතාගෙන පිහියකුත් අරගෙන එළියට එන විග්නේෂ් දකිනවා මේ ගෙදර පදිංචියට ඇවිල්ලා එල්ලිලා මැරුණු පවුලේ තුන්දෙනාගේ ආත්ම ටිකත් මේ ගෙදර ඇතුලේ තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි බෙල්ල කපාගෙන මැරුණු කපල් එකේ ආත්මත් මේ ගෙදර තියෙනවා කියලා විග්නේෂ් දකිනවා. ඒ දේවල් දැකලා හොඳටම බය වුණු විග්නේෂ් කොහොම හරි බේරිලා යන්න කියලා හිතාගෙන ඉස්සරහට යනවා. මෙහෙම යද්දි අවුරුදු ගානකට කලින් මේ ගෙදර එල්ලිලා මැරුණු අයගේ ආත්ම ටික විග්නේෂ්ව වට කරගන්නවා. තමන් ළඟ තියෙන පිහියෙන් ආත්ම වලට කිසිම දෙයක් කරන්න බැහැ කියලා දැනුණත් විග්නේෂ් එයාගේ අතේ තියෙන පිහිය එහෙට මෙහෙට වනනවා. ඒත් එක්කම හිතුවේවත් නැති විදිහට මෙතනට ආපු ගෙදර අයිතිකාරයාගේ බෙල්ල ඒ පිහියට වැදිලා ඒ මිනිස්සයා එතරම් මැරෙනවා. මේ සිද්ධියත් එක්කම හොඳටම තරහ යන විග්නේෂ් අර ආත්ම වලට කෑ ගහලා අහනවා නිදහසේ ඉන්න කියලා හිතාගෙන තමා එයා මේ ගේ ගත්තේ. හැබැයි අවසානයේ කිසිම සැනසුමක් නැතුව පාර පුරා දුවලා මාව පිස්සෙක් කරා. හැබැයි මේ දේ ගැන ආව දවසම තේරුම් කරලා දුන්න නම් මම මේ ගෙදරින් යනවා. ඒ විතරක් නෙවෙයි මෙතනදී විග්නේෂ් අර වයසක කාන්තාවට බයිනවා. ආත්මාර්ථකාමී වෙලා පවුලේ හිටපු පොඩි දරුවවත් මරා ගත්තා. අවසානයේ හීන ගොඩක් තිබ්බ මාවත් මිනිමරුවෙක් කරා. දැන් ඉතින් මාවත් මරා ගන්න ඕන නම් ඒකත් කරන්න කියලා. ඊට පස්සේ අර වයසක කාන්තාවගේ ආත්මය විග්නේෂ් ළඟට එන්න හදද්දිම මැරුණු ගෑනු ළමයාගේ සහ පිරිමි ළමයාගේ ආත්ම දෙක එයාලගේ ආච්චිව නවත්තලා විග්නේෂ්ව එක්කගෙන ඒ ගෙදරින් එළියට අරගෙන යනවා. අන්න ඒ විදිහට තමයි විග්නේෂ් ඒ ආත්ම වලින් නිදහස් වෙලා එළියට එන්නේ. එළියට ආපු විග්නේෂ් කණ්ණාඩියක් ඉස්සරහට ඇවිත් එයාගේ මුහුණ බලද්දි එයාට දැනෙනවා කලින් වගේ තමන්ගේ වයසට ගියපු රූපය දැන් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා මේ හැම කරදරයකින්ම නිදහස් වුණු විග්නේෂ් එයාගේ අලුත් මහල් නිවාස සංකීර්ණයට පදිංචියට යනවා. ඊට පස්සේ විග්නේෂ් වැඩ ඉවර වෙලා නිදා ගන්න යනවා. හැබැයි ටික වෙලාවකින් විග්නේෂ් ආපහු සැරයක් ගැස්සිලා ඇහැරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. මොකද හිතන්නේ අද ෆිල්ම් එක ගැන? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ සිකුරාදාත් හරියටම හවස 6ට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.